නැගිටින්න. මේ තමයි ඔයාගේ හීන පස්සේ පන්නන්න තියෙන හොඳම වෙලාව. නැගිටලා යන්න ඔයාගේ හීනෙට පාර කපන තැනට. ඔව්. ඒ බිත්ති හතරෙන් වට වෙච්ච පුංචි කාමරේ තියෙන මේසෙ ළඟට ගිහින් අදාළ පොත විතරක් එළියට අරගෙන හීන වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. මතක තියාගන්න මාක් සකර්බර්ග් පවා වැඩ පටන් ගත්තේ ඔහුගේ ගෙදර තිබුණු ඔහුගේ කාමරේ ඉඳන් බව. ඔයා ගොඩනගන්න යන ශේෂ්ත්‍රයට අදාළ පොත විතරක් එළියට අරගෙන හොඳට කියවන්න. ආයෙ බලන්න. හොඳින්ම මතක තියාගන්න මේ වෙද්දිත් ඔයාගේ ප්‍රතිවාදියා ඔයාට වඩා පියවරක් ඉදිරියෙන් තියන්න වැඩ පටන් අරගෙනයි තියෙන්නේ. සාර්ථක වෙන්න නම් හැම මොහොතෙම ඔයා කැමැතිම පැත්තක් තෝරගන්න. මොකද මේ ලෝකේ වඩාත්ම සාර්ථක වෙන්නේ තමන් කැමති දේ කරන අයයි. හිතන්න මාසික පඩිය ඔයා විසින් දිනු කරපු ඔයාගේම ක්ෂේත්‍රයක් ඔස්සේ දින ගණනාවකින් හොයන්න පුළුවන් කියන්නේ ඒක ඔයාගේ ජීවිතේ විශේෂම හැරවුම් ලක්ෂයක් වේවි. තේරුම් ගන්න ඔයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් ඔයාටම පමණයි. ඉතින් සැහැල්ලුවෙන් සතුටින් උපරිම ගැම්මෙන් දිගටම මේ ගමන යන්න. ජයග්‍රාහකයෝ කියන්නේ කවදාක්වත් අසාර්ථක වීම වලට මුහුණ නොදුන් අය නොවේ. ඔවුන් ජයග්‍රාහකින් වූයේ කිසිදා පසු නොබසින සිතුවිල්ල හා අත් නොහරින වැඩ කිරිල්ල නිසයි. මතක තියාගන්න මාසෙන් මාසෙට ගැලවිලා යන කැලෙන්ඩරේ පිටු අතර ඒ ගත වෙන දින ASCII ඔයාගේ සාර්ථකත්වයේ දවසත් සැඟවිලා තිබෙන බව. ඉතින් දාලා ගිය අයට රිදෙන්න, කතා හදපු අයට දැනෙන්න සහ කකුලෙන් ඇදපු අයට පේන්න එයාලට දෙන්න පුළුවන් හොඳම පරිගැනීම තමයි ඔයාගේ දැවැන්ත සාර්ථකත්වය. තවමත් ඔයාගේ ජීවිතය හැඩ කරගන්නේ නැතුව හැඩි කරගන්න උත්සාහ නම් කරන්නේ වාසනාව වෙනකන් නම් මග බලාගෙන ඉන්නේ. ඉතින් එහාට තවත් කතා කරන්න දෙයක් නැහැ. ජය වේවා.